අද අපි ඇවිදින් මේ වන්දනාමාන කරගත්තේ මේ සුවිශේෂී ස්ථානයකටයි පූජනීය පුදබිමකටයි. එදා සතර බුදුවරයන් වහන්සේලාම පාදාස්පර්ශයෙන් අතිපාරිශුද්ධියටපත් වුණා වගේම සතර බුදුවරයන් වහන්සේලාගේම ධාතු පරිනිර්වාණය සිද්ධ වෙච්ච උතුම් පුණ්‍ය භූමියයි මේ මහා සෑ පිහිටලා තියෙන මේ මහා මෙවුනාවේ පිහිටි මේ මහා මළුව. ඒ වගේම තමයි මේ චෛත්‍ය රාජානන් වහන්සේ මේ මහා මෙවුනා උයන පිහිටවනකොට මිහිඳු මහ රහතන් වහන්සේ උන්වහන්සේ ඇත් මගුල් ඇතු ලවා මගුල් හීයෙන් මේ මහා මෙවුනා උයන සීමා කරලා මේ ස්ථාන සලකුණු කරනකොට මිහිඳු මහ රහතන් වහන්සේ දේවානාම්පියතිස්ස රජතුමාට සිහිපත් කර හිටියා. මේ මහා සෑය හදන තැන සලකුණු කරාට පස්සේ මේ මහා සෑය ඉදිකරන්න වෙන්නේ ඔබට නෙමෙයි, මේක ඔබේ මුණුපුරෙක් අනාගතයේ දුටු ගැමුණු නමින් පහළ වෙනවා. මේ ගැමුණු කුමාරයා විසින් මේ මහා සෑය ඉදි කරනවායි කියලා එදා ඒ මිහිඳු මහ රහතන් වහන්සේ දේවානාම්පියතිස්ස රජතුමාට ප්‍රකාශ කළාට පස්සේ රජතුමා සෙල්ලිපියක සටහන් කරලා අනාගතයේ පහළ වෙන ගැමුණු නම් රජ කෙනෙකු විසින් මේ ස්ථානයේ මහා සෑය පිහිටවනවායි කියලා ඒ සෙල්ලිපියක සටහන් කරලා තිබුණා. ඉතින් දුටු ගැමුණු රජතුමා මේ රටේ රජ වුණාට පස්සේ ඒ විහෙර විහාර කරවනකොට අර අතන තියෙන සෙල්ලිපියේ තමයි ඒ සටහන තියෙන්නේ. අර කොටු කරලා තියෙන උතන කොටු කරලා තියෙන තැන සෙල්ලිපියේ තියෙනවා මේ ස්ථානයේ අනාගතයේ පහළ වෙන ගැමුණු නම් රජෙකු විසින් මේ ස්ථානයේ මහා සෑය කරවනවායි කියලා. ඉතින් එදා මේ මහා සෑයට අවශ්‍ය ධාතුන් වහන්සේලා මේ තුන් ලෝකයේම වැඩමෙව්වා. ද්‍රෝණයක් පමණ ධාතුන් වහන්සේලා. අවසානයේ අපේ සරබු මහරහතන් වහන්සේ මේ මහා සෑයට ධාතුන් වහන්සේලා වැඩමවන්න ගිහිල්ලා උන්වහන්සේ ධාතුන් වහන්සේලා නාග ලෝකෙන් අරන් ආවේ. ආදාහන පූජෝත්සවයේදී හොරකම් කරපු ධාතුන් වහන්සේලා නාගයෝ හොරකම් කරන්නේ. ඒ හොරකම් කරපු ධාතුන් වහන්සේලා සරබු මහරහතන් වහන්සේ ගිහිල්ලා නාග ලෝකෙන් අරගෙන ඇවිදලා මේ මහා සෑය තැන්පත් කරන්නට යෙදුණා. ඉතින් මේ ධාතුන් වහන්සේලා ප්‍රාර්ථනා කරනකොට ධාතුන් වහන්සේලා ලැබුණා. මේකට අවශ්‍ය කරන රන් රිදී මුතු මැණික් මේ සියල්ලක්ම මේ මහ පොළවෙන් දුටු ගැමුණු මහරජතුමාට ලැබුණා. ඉතින් එහෙම ප්‍රාතිහාර්ය පාමින් මේ මහා සෑය මේ මහ පොළොව මත ඉදි වෙන්නට යෙදුණා. ඒ ඉදි කරපු මහා සෑයේ එදා දුටු ගැමුණු මහරජතුමා විසින් ස්වර්ණමය සතපෙන බුදු පිළිමයක ඒ ධාතුන් වහන්සේලා තැන්පත් කොට අදත් විරාජමානව වැඩ සිටිනවා මේ මහා සෑය ධාතු ගර්භයෙහි. ඒ වගේම තමයි මේ මහා සෑය ධාතු ගර්භයේ වර්ණනාව ගැන බලනකොට මේ ඇතුලේ තියෙන තොරතුරු හරි විස්මිතයි. විශ්වකර්ම නිර්මාණයක් මේ දාගබ් වහන්සේ ඇතුලේ තියෙන්නේ. ඉතින් ඒ වගේම තමයි මේ ස්ථානයේ තවත් සුවිශේෂී තැනක් වෙන්නේ. අපේ ගෞතම බුදුරජාණන් වහන්සේ වගේම පෙර බුදුවරයන් වහන්සේලා සතර නමගෙත් ධාතු පරිනිර්වාණය සිද්ධ වෙච්ච තැන. ඉතින් අපේ ගෞතම නම් බුදුරජාණන් වහන්සේගේ ධාතුන් වහන්සේලාත් තවත් අවුරුදු 2500ක් ඇවෑමෙන් එන වෙසක් පුර 15ක් පොහොය දවසේදී මේ ස්ථානයට මේ තුන් ලෝකේ පුරා වැඩ සිටින ධාතුන් වහන්සේලා සරුවඥ ධාතුන් වහන්සේලා මේ ස්ථානයට වඩිනවා. ඒ වැඩම කරලා මේ ධාතු ගර්භයේ වැඩ සිටිනා වූ ධාතුන් වහන්සේලා සමගින් නිර්මිත බුදුරුවක් මැවෙනවා. ඒ බුදුරුව මේ අහසට පැන නැගිලා ප්‍රාතිහාර්ය පාලා මේ මහා සෑය පිහිටි මේ ස්ථානයේදී තමයි ධාතු පරිනිර්වාණය සිද්ධ වෙන්නේ. ඒ මේ 5000ක් කල් පවතින ශාසනයේ අවසාන වෙසක් පුර 15ක් පොහොය දවසේ ඒ ධාතු පරිනිර්වාණය සිද්ධ වෙන්නේ. ඒ අතිඋතුම් පූජනීය පුද බිමයි අපි මේ වන්දනාමාන කරගත්තේ. බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාලා උන්වහන්සේගේ ශ්‍රේමකයන් සරහවත් කුල පුත්‍රයෙකු විසින් ජීවිතයේ එක් වතාවක් හෝ දැක වැඳ පුදාගෙන පසඟ පිහිටුවා වන්දනාමාන කරගත යුතු ස්ථාන 4ක් ඉන්දියාවේ. ලංකාවේ ස්ථාන 16ක් උන්වහන්සේ අනුදැන වදාලා. ඒ ස්ථාන 16 11ම ස්ථාන හැටියට නම් කරලා තිබෙනවා. ඒ 11ම ස්ථාන අතරින් ජය මහා රංගනට මුල් තැන හිමි වෙච්චාම එහා සමානම සුවිශේෂී ස්ථානය තමයි මේ මහා සෑය රදුන් වහන්සේ
වැඩ හිටින තැන. ඉතින් අපි මේ එවන් උතු පුදු බිමක් වන්දනාමාන කරගත්තේ. අද අපිට සතුටු වෙන්න පුළුවන් මේ මහා සෑය වැඳ පුදාගෙන අපේ ජීවිතයේදී මේ පසඟ පිහිටවල මේ මහා පොළවේ ඉඳගෙන නලල බිම තියලා මේ ධාතුන් වහන්සේලා මහා සෑය වන්දනාමාන කරගත්තා කියලා සතුටු වෙන්න පුළුවන්කම තිබෙනවා. ඒ වගේම ඒ ලැබෙන ආශිර්වාදයේ බලයේ ශක්තිය මේ විශ්වයට මහා ආශිර්වාදයක් ලැබෙනවා වගේම අපිටත් ඒ ආශිර්වාදයේ බලය ලබන්නට පුළුවන්කම ලැබෙනවා. ඒ නිසා ඒ විශ්වයේ මහා බලයේ ශක්තිය මේ මහා සෑ රදුන් වහන්සේගේ බලයේ ශක්තියෙන් අපි අපගේ බලාපොරොත්තු ප්‍රාර්ථනාවන් සඵල යහපත් වූ බලාපොරොත්තු පැතුමන් ඉෂ්ට සිද්ධ කරගන්න සඵල සමුර්ධ කරගන්න මේ මහා සෑය ආශිර්වාදයේ ධාතුන් වහන්සේලාගේ ආශිර්වාදයේ දෙවියන්ගේ ආශිර්වාදයේ තුනුරුවන්ගේ සරණින් ලැබේවා 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 කියලා ප්‍රාර්ථනා කරනවා. මේ වර්ෂයේ පුරාවට අපේ බුදු පුත් සුරක්ෂා කැපකරු දායක පවුරට දායක වුණ දායකාරකාදී පින්වත් ඒ සෑම සියලු දෙනාගේම සිහි කටයුතු ඥාතීන්ට අපි මාස්පතා සිහිපත් කරන ඒ නම් ගොත් සිහිපත් කරලා ඒ සිහි කටයුතු සිද්ධ කරන ඒ සියලුම දෙනාගේම ඥාතීන්ට මේ පින් අනුමෝදන් කරනවා. අනුමෝදන් වේවා මේ පින් බලයෙන් අපේ පැතුම ලෞතුරු සුවයෙන් සනසෙන්ඩයි දහම් දැක නිවන් දකින්නටයි යමා මහ නිවන සාක්ෂාත් කරගන්න සිහි කටයුතු ඥාතීන්ට පාරමිතාවක්ම වේවා කියන ප්‍රාර්ථනාවෙන් යුක්තව ඥාතීන්ට පින් අනුමෝදන් කරන්න ගාථාවන් කියවමු. ඉදං මේ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉදං මේ ඥාතිනං හෝතු ඉදං මේ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ කතං අම්මේ හිමං පුඤ්ඤං සබ්බ සංපත්ති සාධකං ඥාතකෝ අනුමෝදිත්වා පරලෝකෝ මිතෝ ගතා. සාදු සාදු සාදු. ඒ වගේම අප විසින් මේ සිද්ධ කරගත්ත කුසල ධර්මයන් හේතු කොටගෙන අපි මේ ලිපින් ප්‍රාර්ථනා කරමු. ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ තු යාව නිම්මාන පත්තියා මාකල පිනෙන් මෙම කලන මිතුරන් ඇසුරෙම ලැබීමෙන් සසුනම ලැබේවා ලෝතුරා නිවනම කායේන වාචා චිත්තේන පමාදේන මයා කතං අච්චයං කමමේ බන්තේ වෝරිපඤ්ඤ තථාගත අච්චයං කමමේ ධම්ම සංදින්තික අකාලික අච්චයං කමමේ සංඝ සුපටිපන්න අනුත්තර. සාදු සාදු සාදු. නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස කරණීය මත්ත කුසලේන යං සන්තං පදං අபிසමෙච්ච සක්කෝ යෝජසු යෝජසු චෝචස්ස මුදු අනතිමානි සන්තුස්සකෝ ච සුබරෝ ච අප්පකිච්ඡෝ ච සල්ලවකවත්තේ සන්තේන්ද්‍රියෝ ච නිපකෝ ච අප්පගබ්බෝ කුලේසු නචකොද්දං සමාචරේ කිංචේන විඤ්ඤෝ පරේ පවදෙය්‍යං සුඛිනෝ වාසේ මිනෝ හන්තු සබ්බේ සත්තා ඒකීචිපාන භූතත්ති දසාවා වරාවා අනවසේ සාදී ගාවායේ මහන්තාවා මජ්ජිමා රස්සකානුක දිට්ඨාවායේ වද්දිට්ඨායේ ච දූරේ වසන්ති අවිදූරේ භූතාවා සම්භවේ සීවා සබ්බේ සත්තා භවන්තු නපරෝ පරන්නි කොබ්බේත නාති මඤ්ඤේත කත්තජිනං කංචේ ව්‍යාරෝසනා පටික සංඥා ඥාඤ්ඤ මඤ්ඤස්ස දුක්ඛ මෙච්චේය නියම් පුත්තං ආයුසායේක පුත්ත මනුරක්කේ වම්පි සබ්බ භූතේසු මාන සම්භාවේ අපරිමාණං එත්තං ච සබ්බ ලෝකස්මින්
බුද්ධං අදෝච තිරියංච අසංවාදං අවේරං අසපත්තං දිට්ඨං චරන්ති සින්නෝ වාසයානෝ ආයාවතස්ස විගත මිද්දෝ ඒතං සතින් බ්‍රහ්මමේතං යාරං ඉදමාවෝ දිට්ඨිං ච අනුපගම්ම සීලවා දස්සනේන සම්පන්නෝ කාමේසු විනය්‍යගේ දන්නයි ජාතු පුනරේති තීතේන සච්ච වජ්ජේන හෝතු මේ ජය මංගලං ඒතේන සච්ච වජ්ජේන සොත්ති මේ හෝතු සම්පදා ඒතේන සච්ච වජ්ජේන දුක්ඛා භයා රෝගා උපසමින්තු තේ ये संता संत चित्ता तिसरण शरणायत्त लोकांतरे वा बुम्मा बुम्मा च देवा गुणगण गानाभ्यावता सब्ब कालं एते आयन्तु देवा वरकन कमये मेरु राजे वसन्तो संतो संतो सयेतुं मुनिवर वचनं सोतुमग्गं समग्गा सब्बेषु चक्रवालेषु यक्खा देवा च ब्रह्मणो यं अम्मेहि कथं पुण्यं सब्ब संपत्ति साधकं සබ්බ සංපත්ති සාධකං අනුමෝදිත්වා පුඤ්ඤං බෝධයන්තු සිවං පදන්ති තණ්හං කරෝ මහාවීරෝ මේදං කරෝ මහායසෝ සරණං කරෝ යුතින්දරෝ කොණ්ඩඤ්ඤෝ ජනපාමක්කෝ මංගලෝ පරිසාසබෝ සුමනෝ සුමනෝ දීරෝ රේවතෝ රතිවර්ධනෝ සෝභිතෝ ගුණ සම්පන්නෝ අනෝමදස්සී ජනුත්තමෝ පදුමෝ ලෝකපඤ්ඤෝතෝ නාරදෝ වරසාරති පදුමොත්තරෝ සත්තසාරෝ සුමේදෝ අග්ගපුංගලෝ සුජාතෝ සබ්බලෝකග්ගෝ අත්තදස්සේ කාරුණිකෝ ධම්මදස්සේ තමෝ නුදෝසින්දත්තෝ අසමෝ ලෝකේ තිස්සෝ වරද සංවරෝ පුස්සෝ වරද සංබුද්ධෝ විපස්සී ච අනුපමෝසිකී සබ්බ යස්සබෝ සුඛදායකෝ කකුසන්தோ සත්තවාහෝ කෝනාගමනෝ රණංජෝ කස්සපෝ සිරි සම්පන්නෝ ගෝතමෝ සක්්‍ය පුංගවෝ තේසං සච්චේන සීලේන කාන්ති මෙච්ච බලේන ච තේ පිතුවං අනුරක්ඛන්තු ආරෝගේන සුඛේන ච තේසං සච්චේන සීලේන කාන්ති මෙච්ච තේ පිතුවං අනුරක්ඛන්තු ආරෝගේන සුඛේන ච තේසං සච්චේන සීලේන කාන්ති මෙච්ච බලේන ච තේ පිතුවං අනුරක්ඛන්තු ආරෝගේන සුඛේන චාති භවතු සබ්බ මංගලං රක්ඛන්තු සබ්බ දේවතා සබ්බ බුද්ධානුභාවේන සදා සොත්ති භවතු සබ්බ මංගලං රක්ඛන්තු සබ්බ දේවතා සබ්බ ධම්මානුභාවේන සදා සොත්ති භවන්තු තේ භවතු සබ්බ මංගලං රක්ඛන්තු සබ්බ සංඝානුභාවේන සදා සොත්ති භවන්තු තේ සබ්බ පාපස්ස අකරණං කුසලස්ස උපසම්පදා සචිත්ත පරියෝදපනං ඒතං සබ්බ පාපස්ස අකරණං කුසලස්ස උපසම්පදා සචිත්ත පරියෝදපනං ඒතං බුද්ධානුශාසනං සබ්බ පාපස්ස කුසලස්ස උපසම්පදා සචිත්ත පරියෝදපනං ඒතං බුද්ධානුශාසනං සබ්බ පාපස්ස අකරණං කුසලස්ස සචිත්ත පරියෝදපනං ඒතං බුද්ධානුශාසනං සබ්බ පාපස්ස කරණං කුසලස්ස උපසම්පදා සචිත්ත පරියෝදපනං ඒතං සබ්බ පාපස්ස කරණං කුසලස්ස උපසම්පදා සචිත්ත පරියෝදපනං ඒතං බුද්ධානුශාසනං සබ්බ පාපස්ස කරණං කුසලස්ස සචිත්ත පරියෝදපනං ඒතං බුද්ධානුශාසනං තේ නිත්තාවතාච අම්මේහි සම්පදං පුඤ්ඤ සම්පදං සබ්බේ දේවානුමෝදන්තු සබ්බ සංපත්ති සිද්ධියා ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං චිරං රක්ඛන්තු දේශනං චිරං රක්ඛන්තු මම් පරං දේවෝ වත්ස සුකාලේන සස්ස සම්පත්ති හේතු ච ඊතෝ භවතු ලෝකෝ ච රාජා භවතු ධම්මිකෝ. ඒ වගේම අපේ බුදු පුත් සුරක්ෂා කැපකරු දායක පහුරේ සියලුම සමාජිකාවන්ගේ ඒ බලාපොරොත්තු ඇති ඒ උපන් දිනයේ සමරන සමාජික සියලුම පවුල්වල සියලුම දෙනාටමත් ඒ උපන් දිනයේ සමරන හැම දෙනාටමත් මේ අවස්ථාවේදී අපි ප්‍රාර්ථනා කරනවා ඒ සියලුම දෙනාට සුබම සුබ උපන් දිනයකට ආශිර්වාද වේවා. ඒ ඇත්තන්ගේ උපන් දින ලබන්නා වූ ඉදිරි අවුරුදු සියල්ලක් සර්ව ප්‍රකාරයෙන්ම සාර්ථක වේවා කියලා පින් දෙනවා, පින් අනුමෝදන් කරනවා. ඒ වගේම ගුරුවර දෙමව්පිය ඥාති හිතවත්
මේ සෑම සියලු දෙනාටමත් පවුලේ සැමටත් ආශිර්වාද ප්‍රාර්ථනා කරන පිරිස් ඉන්නවා. ඒ හැම දෙනාගේ මත්තේ බලාපොරොත්තු ප්‍රාර්ථනාවන් ඉෂ්ට වේවා සිද්ධ වේවා සබල සමෘද්ධ වේවා කියලා සෙත් පතනවා ආශිර්වාද කරනවා පින් දෙනවා පින් අනුමෝදන් කරනවා. ඒ වගේම ඒ බුදු පුත් සුරක්ෂා කැපකරු දායක පවුරේ සමාජික සෑම සියලු දෙනාටමත් ඒ වගේම අපිට උදව් උපකාර කරන ක්ෂේත්‍රෝ සමාජ සත්කාරක වැඩසටහනේ ඒ සමාජිකාවන් සියලුම දෙනාටත් ඒ වගේම අපිට උදව් උපකාර කරපු සෑම සියලු දෙනාටමත් ඒ වගේම අපේ දේවානන්ද කාර්ය සාධක වැඩසටහනේ කටයුතු වලට සහසම්බන්ධ වෙන ඒ සෑම සියලු දෙනාටමත් අපි ආශිර්වාද කරනවා මේ අවස්ථාවේදී මේ මහානීය පින්කමක් සිදු කරගත්ත මොහොතේදී ඒ අපේ කටයුතු සාර්ථක කරගන්න ඔබගේ ලැබෙන පින්බර ප්‍රතිපර අනුග්‍රහ දායකත්වය විශේෂයි සුවිශේෂයි. ඒ ඔබගේ අනුග්‍රහයට දායකත්වයට අපි පින් දෙනවා පින් අනුමෝදන් කරනවා. අපේ බලාපොරොත්තු ප්‍රාර්ථනාවන් ඒ සමාජ සත්කාරක වැඩසටහන් තුලින් අපි ලබා ගන්නා වූ කුසල ධර්මයනුත් ඔබගේ දායකත්වයෙන් ලබන කුසලයනුත් හේතු වාසනා වේවා. ඔබට ලබන්නා වූ මේ අලුත් අවුරුද්දත් සිය ජීවනෝපාය කටයුතුත් ජීවිත කටයුතුත් සර්ව ප්‍රකාරයෙන්ම සාර්ථක කරගන්න ආශිර්වාදයක් ජයක් ජයමංගල්‍යයක්ම වේවා කියලා අපි සෙත් පතනවා ආශිර්වාද කරනවා පින් දෙනවා පින් අනුමෝදන් කරනවා පින් ප්‍රාර්ථනා කරනවා. අවසාන වශයෙන් හැම දිනාටම මේ උදාර කුසල ශක්තිය හේතුවෙන් දැල්වෙන විදුලි බුබුලක ආලෝකයේසේ ගලන ජලයේ ශක්තියසේ සිතූ පැතූ සම්පත් ලැබේවා කප්පුක් පහළ වේවා උපභෝග පරිභෝග භවභෝග සම්පත්තියෙන් ආඩ්‍ය වේවා සුගිත මුදිතුණු සුවපත් සැපවත් වුණු ජීවිතයකට ආශිර්වාද වේවා. සසරට මේ පින් පිහිටීමෙන් සසර වසනතුරු නිවන් දකින්නතුරු යන මේ සසර ගමනේදී කිසි කලකවත් දුක්ඛෝත්පත්තියකටපත් නොවේ වාසපතෙන් මුසස් වූ දෙවිමිනිස් අප කෙලවර උතුම් අමා මහ නිර්වාණ ධර්මයේ සාක්ෂාත් කරගන්නට පාරමිතාවක්ම වේවා කියලා පින් දෙනවා පින් අනුමෝදන් කරනවා පින් ප්‍රාර්ථනා කරනවා. ඒවා අවසාන වශයෙන් ඔබ හැම දෙනාට ලබන්නා වූ අලුත් අවුරුද්ද ජයක් ජය මංගල්‍යයක්ම වේවා කියලා ප්‍රාර්ථනා කරමින් පූජාවේ කටයුතු අවසන් කරනවා. අභිවාදන සීරිස නිච්ඡං උද්ධාපචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩන්ති ආයුවන්නෝ සුඛං බලං ආයුරාෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවච අත්තෝ නිබ්බාන සම්පatti හිමිනාතේ සමිජ්ජතු. නිදුක් වේවා නිරෝගී වේවා සුවපත් වේවා සංසාර දුකින් අත් මිදේවා කියලා ප්‍රාර්ථනා කරනවා. හැම දිනාටම තෙරුවන් සරණයි.